අපේ ප්‍රොජෙක්ට් එක මැෂින් එකේ තිබිලා මැෂින් එකට මොනවා හරි වුණොත් එහෙම නැත්නම් ගෲප් ප්‍රොජෙක්ට් එකක් කරනවා අන්න ඒවට උත්තර විදිහට තමයි GitHub වෙන්නේ. අපි ඒ ගැන පළවෙනි වීඩියෝ එකෙන් කතා කරානේ. පොඩ්ඩක් ඒ ගැන මතක් කරගෙන යමු. What is GitHub? සරලවම කිව්වොත් GitHub කියන්නේ ඩෙවලොපර්ස්ලට තමන්ගේ කෝඩ් එක ස්ටෝර් කරන්න, මැනේජ් කරන්න සහ ෂෙයා කරන්න පුළුවන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක්. හරියට ඩොකියුමන්ට්ස්, ෆොටෝස් වගේ දේවල් ඩ්‍රයිව් සේව් කරලා වෙන තැනක ඉඳලා ඇක්සස් කරනවා වගේ. අපේ ප්‍රොජෙක්ට් සේව් කරන්නම තියෙන ඩ්‍රයිව් එක තමයි GitHub කියන්නේ. ඇයි අපි GitHub පාවිච්චි කරන්නේ? අපි කලින් කතා කළා වගේ මේකේ security හොඳයි. PC එක කැඩුනත් ප්‍රොජෙක්ට් එක සේෆ් එකට තියෙනවා. version history එක තියෙනවා. අලුතෙන් add කරපු feature එකක issue එකක් තිබ්බොත් අපිට පුළුවන් previous version එකකට යන්න. එතකොට collaboration එකම project එකේ team එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. තව අපිට පුළුවන් අපේ GitHub profile එකෙන් portfolio එකක් හදා ගන්න. වගේම ලෝක ප්‍රසිද්ධ open source software වලට contribute කරන්න අවස්ථාවක් ලැබෙනවා. That's big advantage. මං හිතනවා Git සහ GitHub පැටලුම ලිහිලා ඇති කියලා. කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරලා Git කියන්නේ machine එක ඇතුලේ code එක වෙනස්කම් කරන track කරන system එකක් කියලා. GitHub කියන්නේ Git projects online host කරන service එක. දැන් අපි යනවා GitHub desktop එකට. ප්‍රොජෙක්ට් කරද්දී GitHub පාවිච්චි කරන්න කිව්වට ගොඩක් අය මේක මගහරින්නේ ටර්මිනල් එකේ commands type කරන්න තියෙන නිසා. ඉතින් ඒකට විසඳුමක් විදිහට අපිට පුළුවන් desktop application එක පාවිච්චි කරන්න. මේකෙදි commands මතක තියාගන්න ඕනේ නැහැ. බටන් වලින් වැඩේ කරන්න පුළුවන්. beginnersලට මේක ගොඩක් easy. code එකේ කරපු changes ලස්සනට highlight වෙලා පේනවා. branches manage කරන්න merge කරන්න කිසිම අපහසුයක් නැහැ. මම මේක download කරගන්න link එක description එකේ දාලා තියෙනවා. GitHub account එකක් හදන විදිහ desktop app එක ගන්න විදිහ too easy කියලා මම හිතනවා. normal GitHub site එකට ගියා, sign up page එකට ගියා, details ටික fill කළා, create account. That's it. අපි මේවත් එක වැඩ කරන විදිහ ඉස්සරහට බලමු. ඊළඟ වීඩියෝ හම්බෙමු. Peace.